සයිනින් කොහොමද උස කියලා තියෙන්නේ? අයියෝ ඇපල් බොක්ස් වල ඉන්න නිලියෝ. අනේ පාකලු. මෙහෙම තමයි අපි ඇත්තටම මේ ප්‍රෝග්‍රෑම්ස් කරන්නේ. දැන් මේවා නැත්තම් අපිට ඒක කරන්න වෙන්නේ නැහැ. ඉතින් අපි දැන් එකතුලා ඉන්න අපි ඊළඟ ගේම් එකත් එක්ක. මොකක්ද ඊළඟ ගේම් එක ෂයිනි? 5 seconds rule. 5 second rule. ඉතින් මේකද කරන්න තියෙන අපිට හම්බෙලා තියෙනවා ප්‍රශ්න ටිකක්. හරිද? මේ ප්‍රශ්න ටික මට හම්බෙලා තියෙන ප්‍රශ්න මම මෙයාගෙන් අහනවා. මෙයාකට ආන්සර් එක දීලා ඉවර වෙලා within 5 seconds නේ. 5 seconds ආන්සර් එක දීලා ස්ක්වීස් කරන්න ඕනේ මේක. දැන් ඔක හරි. ඊට පස්සේ ස්ක්වීස් ඊට කර. ප්‍රශ්නේ උත්තරේ කිව්වට පස්සේ. හරි. අනේ මං අහන්න මුලින්ම. හරි. මං අහන්න. මාව වචන 3කින් describe කරන්න. අහිංසකයි, සිහිනානුව, කතයි. හරි ඔන්න දැන් ඊළඟට දැන් මම. කතයි කිව්වේ ලස්සනයි කියන අමතක වුණා. ලස්සන වචනේ අමතක වුණා. හරි දැන් ඔයා. හරි sorry යා. හරි අවලන්න. අනේ මම ලස්සනයි නෑ කිව්වේ. නෑ ෂේප්. කමන්නේ. නෑ අර කතයි එක කියලා පාට වල වචනේ ආවේ නෑ ඒක ඇත්ත මම දන්නවා. කතනා. ඕනේ. දැන් මමත් ඒකම දහන්නේ. ඔව් නෑ නෑ ඔයා ඔයාගෙන් අහන්න ඕනේ. මා වචන තුනකින් ඩිස්ක්‍රයිබ් කරන්න. funny පොඩිට සාමනේ funny බෑනේ මියා ස්ක්වීච් කරාවේ funny හරි ඔව්. අමතක වුණ දැක මම. අමතුකෙන් කියන්නේ funny ඇත්තටම මෙයා funny ගොඩක් funny ලස්සනයි අපේ වචන හරියට කියන අපි මේ ඒ අවස්ථාවේ දැන්නේ වට ඊටම කලින් ගෙන අමතක වුණානේ. 3 seconds rule මේ 5 seconds. තුනි හම අනේ අරකයක් බලන්නකො මේවා දාන්න බෑ. ඉතින් අවුලන්නේ ඒ කියන්නේ මොලේ පොඩ්ඩක් වර්ධනය වෙලා නැහැ එච්චරයි හරි ඔන්න දැන් ඊළඟ එක මම නේ හන් හරි. ඔයාට කෙනෙක් ගැන ක්‍රෂ් එකක් තියෙනකොට එයාගේ හිත දිනා ගන්න කරන දේවල් තුනක් කියන්න. කෑ කරනවා සින්දුවක් කියනවා ඉවරයි. සින්දුවක් කියනවා කියනවා කවදාවත් කරන්න එපා ඒක. සින්දුවක් කියනවා මම කවදාවත් සින්දුවක් කියන්නේ. හරි දැන් මොනවද ඉතුරු එක ඊළඟ මොකද්ද? නෑ ඇත්තටම මේ සින්දුවක් කියනවා කියන්නේ නිකන් ඔළුවට ආපු එක. හහ නැත්තම් මම ඉතින් එයාව ඉතින් කොහොමත් කෑ කරනවා කොහොමත් මම ලවින් ඉතින් කවුරු ඉන්නවද මම හැම වෙලේම ෂයිනි මේ පැත්ත බලලා මන් දන්නේ. ඔව්. අනිත් එක ඉතින් එච්චර තමයි ලවින් and I don't know. කෑරින්. කෑරි ඒ දෙක තුනක් නෑ. ලස්සනට අඳිනවා. ලස්සනට ඇඳගෙන ඉස්සරහින් යනවා. හරි වහන්න. හරි. ඒක නම් මම පරාද වෙනවා මේ ගේම් එකෙන් නම් කමන්නේ. ඔයාට කාගේ හරි නමක් අමතක වුණාම එයාට කතා කරන විදි තුනක් කියන්න. ඔයා උඹ ඒයි. ඒ මොකද්ද? හරිනේ? හරි කිව්වා. හරි දැන් මම නේ. ඔයාට දුක හිතනවම කරන දේවල් තුනක් කියන්න. අඬනවා. තුනක් කියනවනේ එකයි කිව්වේ. අඬනවා තරහ ගන්න ගහනවා. අනේ අක්කේ. දැන් ඔයා ඔයාට තරහ ගියාම කරන දේවල් තුනක් කියන්න. කේන්ති ගන්නවා තරහ ගියාම කේන්ති ගන්න බෑ. හරි ඉවරයි. ගන්නවා ගොත ගන්නවා. මොකක්? තරහ ගියාම කරන දේවල් තුනක් කියනකෝ තරහ ගන්නවා. හරි ඔය. දැන් ඔයා. මට සාමාන්‍ය කේන්ති ගියාම ගොත ගන්නවා. බඩු පොලේ ගහනවා. බඩු පොලේ ගහනවා. සාමාන්‍ය ෆෝන් ආන්සර් කරන්න. නෑ ඒක කොහොමද? දන්නේ වට මම තරහ ගිහින් දැකලා නෑ මේවා. නෑනේ. තාම දැකලා. කවදාවත් තරහ. දන්නේ නෑ ගෙවල් වල කොහොමද දන්නේ? ඉතින් සෙට් එකේ ඉන්නකොට නම් තරහ යන්නේ නෑනේ. තරහ යන. ඒක දවසක් දැක්ක තරහ ගිහින්. සංගීත සෙට් එකේදී මට තරහ ගිය එක දවසක්. නෑ මට තරහ යනවා සාමාන්‍යයෙන් මම කේන්ති ගන්නවා ඒත් මම ඒ නෑ ෂේප් අහන්නකෝ යාද හැබැයි අර තරහ ගියාට කියන දේවල් නම් කරන්නේ නෑ අර බොරුවට අර කියන මං ගහනවා මට දෙන්න හිතෙනවා ඒ ඉතින් කරන්නේ කරන්නේ
ඔයාව ප්‍රබෝධමත් කරන දේවල් 3ක් කියන්න. උදේ පාන්දර නැගිටිනවා ජිම් යනවා චූටා. ඔයා චූගියා ප්‍රබෝධමත් වෙනවා. ඉතින් එක පාට කඩරේ වචනේ ඉතින් මේ ළමයා කියන්නේ. අමාරු පොඩි. උදේම නැගිටිනවලු. ජෙමුත් යනවලු. මට කෝල් කරනවා. චූදානවා. උදේම නැගිටිනවා ජිම් යනවා චූදානවා. ඉතින් ඇත්තටම මොනවද ප්‍රබෝධමත් වෙනවා කරන දේවල් කියන්නකො අපිට. මම ඇත්තටම උදේම නැගිටිනවා ජිම් යනවා ෂූටින් හරි මොකක් හරි එදා දවසේ වැඩක් කරනවා. ඇයි නෑ චූදාන්නේ කීයද? හරි. ඔන්න දැන් ඔයා මගේ හරි. දැන් ඔන්න මගේ ප්‍රශ්නේ. අන්තිම ප්‍රශ්නේද? නෑ නෑ. ආ. ලෙව කන්න පුළුවන් දේවල් 3ක් කියන්න. Few moments later. මේ මිනිස්සු අපිට ලෙඩක් කියලා. ලෙව ගන්න පුළුවන් දේවල්. බිම මගේ ටයිම් එක ඉවරයි නේද? ඔව්. බිම? මේ බිම ලෙව කනවද? ඔල කන්න පුළුවන් කන්න නැතුණාට. ලෙව. හරි හරි. ඉතින් මගේ දැන් ඔක්කොම හරි ඉවරයිනේ. ඔයාගේ තව තියෙනවද? නෑ නෑ ඔයා කියන්න ලෙව ගන්න පුළුවන් දේවල් 3ක්ද? ලෙව ගන්න පුළුවන් දේවල් ඇයියනේ කෑම ලෙව කන්න තොල. නේද? තොල? ඇයි? ඔව් කෑම. අන්න ice cream. වැටුණාට. අයිස්ක්‍රීම් නරි මන්න චල් කවුද මෙම ලියන්නේ අක්කේ. මොනාද මේ? දව මොනා තියෙනවද මේ? නෑ මගේ ඉවරයි මගේ තව එකක් තියෙනවා. හරි මගේ අන්තිම ප්‍රශ්නේ ලොකු දේවල් 3ක් කියන්න ලොකු දේවල්. මට ලොකුයි කැලුම්. මගේ දැන් ඔයා පරාදයි. නෑ ඔයානි කියන්න ඕනේ ලොකුද ඔයානි පරාද ඇයි? මම ඔයාගේ තමයි ලොකුද හරි ලොකු දේවල් 3ක් කියන්න නා උනා හරි, කේ ලොකු- තුරුම අමතක වුණා. ඔන්න නම් මගේ අන්තිම ප්‍රශ්නේ ලොකු දේවල් 5ක් කියන්න ගහක් අපිට ඔන්න මගේ අන්තිම ප්‍රශ්නේ ලොකු දේවල් 3ක් කියන්න ගහක් සීකිරිය ඉවරයි ස්ක්වීස් කරන ඇතුළ යාට මාකුත් නෑ හරි එන ඉතින් අපි සාර්ථක හරි හරි ඉන්න මගේ කහන්දි ඉවරද ඔන්න මගේ ප්‍රශ්නය හරි හරි පොඩි දේවල් 3ක් කියන්න. කූමියා ගෙම්බා චයිනි සහික ගෙදර ඉබ්බා ගෙදර ඉබ්බා ගෙදර බල්ලෝ ටික සයිනි හරි ඉවරයි මහම් පිත්තු මගේ මතන ඉවරයි මේ මට අමතක කරනවා මේක YouTube මේ වීඩියෝ එකක් කියලා ෂූට් කරනවා කියලා. ඉතින් එහෙනම් මේ ගේම් එකත් අපි ඉවරයි මේකෙන් වින් කරේ මං හිතන්නේ මම මොකද මෙයාට මේ ස්පීච් කරන්න අමතක වෙනවා සහ මෙයා හිනා වෙනවා ප්‍රශ්නය වට පස්සේ උත්තර දෙන්න නෑ නෑ මෙයා අවුස්සන්න ප්‍රශ්න හරි එයා hina වෙනකොට මට hina ආවා. අර හරි